ඔන්න ඕකට තමයි කියන්නේ අපි ඕක කලින්ම කිව්වනේ. අන්තිමේදී හම්බ කරපු දෙයක් වියදම් කරගන්න විදිහකුත් නැහැ. අනේ මොකටද හොරා කෑවේ කියලාත් හිතෙනවා. මුළු පවුල පිටින්ම හිරේට යන ඛේද වාචකය දැන් ඔන්න ආරම්භ වෙලා. දැන් ඔබට තේරෙනවා ඇති පොඩ්ඩක් දැන් ඉස්සර වගේ නෙමෙයි. ආණ්ඩුවට ගැහිල්ලා දැන් පොඩ්ඩක් අඩු වෙලා. හේතුව තමයි දැන් නම් පුතේ වැඩේ ලේසි වෙන්නේ නැහැ කියලා කොයි කාටත් තේරුම් ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ මේ වෙද්දි වාර්තා වෙන තොරතුරු වලට අනුව බොහෝ දේශපාලඥයින් හිරේ යාමට නියමිතයි. ඒ හිරේ යාම නවත්ත ගන්න ලොකු try එකක් දුන්නත් ඒකත් කරගන්න බැරි වෙන තරමටම වැඩේ දැන් නහයනු තුරට වතුර පෙවිලා ඉවරයි කියන එක තමයි කවුරුත් තේරුම් ගත යුතු කාරණේ. කෙහෙලිය රඹුක්වැල්ලගේ දියණියක සහ බිරිඳද අද අත්අඩංගුවටපත් වුණා. ඒ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියකට අදාළවයි. දැන් පුතා සහ තාත්තා දෙන්නවත් ඉන්නවා. ගෙදර වැඩකාරීත් ඉන්නවා. පස් කැපීමේ සිද්ධියකටත් අදාළව ආදායම් ආපු තවත් කේස් එකක් පත් වෙලා තියෙනවා. කෙහෙලියගේ මුළු පවුලටම දෙයියනේ කියලා හිරගෙදර ලගින්න වෙන කතාව නම් කාටවත් වෙනස් කරගන්න බැරි වෙයි. ඒක තමයි මේකේ තියෙන දරුණුතම ඛේද වාචකය කියලා කොයි කවුරුත් මතක තියාගන්න. ඒ නිසා දුමින්ද සිල්වලට හොර වාර්තා දීපු වෛද්‍යවරියක ඇතුළු අයත් දැන් අත්අඩංගුවටපත් වෙලා. මේක රජයේ නිලධාරීන් බය කරනවා නෙමෙයි. හරියට නීතියට පිළිවෙලට වැඩ කරන මිනිස්සුන්ට ඉඩකඩ කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා. හැබැයි බොරුව වංචාවත් එක්ක හැමදේම කරපු මිනිස්සුන්ට හිරගෙදර යන්න සිද්ධ වෙනවා කියන එක නියතයක්. දැන් ඔන්න කෙහෙලියගේ බිරිඳ සහ දියණියත් හිරේ ගියා යන්න ඔන්න මෙන්න දැන් ඔන්න අත්අඩංගුවටපත් වෙනවා මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියකට අදාළව. මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට දුකයි පවුලකට ගිනි ඇවිලෙනවා කියන්නේ. හැබැයි මේ ගිනි ඇවිලෙන්න කලින් යාලා ජීවත් වුණු හැටි කොහොමද කියලා මතක් කරගත්තොත් කොහොමද කියලා ඔබ හැමෝටම නිකමට හරි තේරෙවි. ඒ නිසා දැන් මේ தত্ত্বය බොහොම බරපතලයි. තවත් බොහෝම ආණ්ඩු පෙරල ගන්න ලොකු ප්‍රයත්නයක් දරන බව අපි දන්නවා කට්ටිය. මොකද ඒ තරමටම මේ වෙද්දී தত্ত্বය දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දේශපාලඥයෝ එකට හම්බුනහමත් කතා වෙන්නේ යකෝ මාර කේස්යක් වෙන්නේ නේද? මොකක් වෙයිද දන්නේ නේද? මෙන්න මේ විදිහටම තරමටම දැන් කොයි කවුරුත් කතා කරන ප්‍රධාන මාතෘකාව වෙන මොකුත් නෙමෙයි අපිට හිරේ යන්න වෙයිද කියන එක. එහෙනම් ඉතින් කෑවනම් බීවනම් මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වුණා නම් දැන් ලෑස්ති වෙලා ඉන්න ඔය කවුරුත් අනිවාර්යෙන් ඇතුළට යනවා. ඒක තමයි ඇත්ත කතාව.